Yo guys, මගේ නම ප්‍රශාන්ත ඇන්තෝනි. ඉතින් හැමෝම දන්නේ මාව වෙක්ස් ඩී කියලා. මම ක්‍රම්ප් කරන ස්ටයිල් එකෙන් තමයි මම පර්ෆෝමන්ස් කරන්නේ ලංකාවේ. මගේ නම හැදුනේ වෙක්ස් ඩී කියලා නම හැදුනේ මම චූටි කාලේ ඉඳන් ගොඩක් ඩාන්ස් ස්ටයිල්ස් ගැන සහ හිප් හොප් ගැන මම ගොඩක් කල්චර් ගැන සහ ඒ ස්ටයිල් එක ගැන හොයන්න ගත්තා. ඉතින් ඔහොම ඉද්දී මට නමක් මටම කියලා ආවෙනික නමක් මං හදාගත්තා. ඉතින් මගේ යාළුවොත් එක්ක මම ඒක එකතු වෙලා මුලින්ම හැදුවා V අකුරෙන් X කියලා තමයි දැම්මේ. ඉතින් මං ගොඩක් අර ඒ කාලේ මාවස් ඒ කියන්නේ කාටුන්ස් අනම්මනම් ඒ මූවිස් ඒ දේවල් මම බලන නිසා ගොඩක් ආසයි කැරක්ටර් කෙනෙක් හිටියා X-Man එකේ. ඉතින් මට වුණා ඉතින් ඒ වගේ වචන හදාගෙන මගේ නම කෙටි කරලා ෂෝට්ලි මම වෙක්ස් ඩී කියන නම හදාගත්තා. ඉතින් ඔහොම තමයි මගේ නම හැදුනේ. ඉතින් මම ලංකාවේ ක්‍රම්පින් කියන ස්ටයිල් එක තමයි මම ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන්නේ. ක්‍රම්ප් කියන්නේ ක්‍රින්ඩම් රැඩිකලි මෑන්ලි ලයිෆ් ස්ටයිල් එකක්. ඒක සාමාන්‍යයෙන් ඒ ස්ටයිල් එකේ ගොඩක් රෆ් සහ ඒක ඔයාගේ ඒ ස්ටයිල් එක කරද්දී ඔයාට තේරෙනවා ඒක ගොඩක් ඇඩ්වාන්ස් ස්ටයිල් එකක් සහ ඒකේ ඇතුලේ ගොඩක් ඔයාගේ වේදනාව ඔයාට තියෙන ෆීල් කරන විදිය සහ අයිසොලේෂන් එනර්ජි එක හයිප් කරලා බිල්ඩ් අප් කරලා ඔයා එළියට පෙන්වන එක තමයි ඒ ස්ටයිල් එකෙන් කරන්නේ. මේ ක්‍රම්ප් කියන ස්ටයිල් එක එන්නේ ගොඩක් ඇමරිකාවෙන් USA වල. ඉතින් මේක බ්ලැක් ඇමරිකන්ස්ලා මේක පටන් ගත්තේ. මේකේ නිර්මාතෘ තමයි ටයිඩයිස් ඇන්ඩ් ඩී කියලා එක්කෙනා. මේ දෙන්න තමයි එකතු වෙලා මේක කරන්නේ. මේක 2000 දී තමයි මේක පටන් ගන්නෙ. මේක ස්ටාර්ට් වෙන්නේ. ඉතින් මේක ගොඩක් ස්ට්‍රීට් වල පාරවල් වල නටපු ස්ටයිල් එකක්. ඉතින් ඒගොල්ලන් බිල්ඩ් අප් කරගෙන අද ලෝකේ හැම රටකම මේ ස්ටයිල් එක තියෙනවා. ක්‍රම්පින් කියන ස්ටයිල් එක ලංකාවේ එද්දී ඩිවලොප් වෙන්න ගන්නේ 2011 2012. ක්‍රම්පින් එතකොට ලංකාවේ එනකොට ඒ කාලේ කවුරුත් දන්නේ නැහැ ඒ ක්‍රම්පින් කියන ස්ටයිල් එක. ඉතින් මම කරන කාලේ මම 2010 2011 2012 ඒ අතරතුරේ මම මේ කරන කාලේ මගේ ටීම් මම ඉන්න ක්‍රූ වල මම මේක පොඩියට කරගෙන ගියා ස්ටයිල් එක. ඉතින් කවුරුත් දැනගෙන හිටියේ නැහැ. ඉතින් ලොකු උදව්වක් වුණා, ලොකු සපෝට් එකක් වුණා හැමෝටම දැනගන්න පුළුවන් වුණා ideas competition එකේදී. ඉතින් thank you කරනවා දිලීපට. එහෙම තමයි මම ක්‍රම්පින් කියන ස්ටයිල් එක performance කරන්න ගත්තේ ඒ කාලේ. ඉතින් ideas එකේ තමයි මුලින්ම competition අපි organizers කරලා ඒ ස්ටයිල් එක performance කරේ. මුලින්ම හැමෝම දැනගන්න පුළුවන් උනේ මේ ස්ටයිල් එක මේ විදියට. මට ගොඩක් සතුටු වෙනවා. මම ඒ කාලේ අපි පටන් ගද්දී අපි මේ ස්ටයිල් එක පටන් ගද්දී ලංකාවේ. ඉතින් ඒත් එක්කම දැනට 2026 මේ කාලේ සීමාවත් එක්ක අද ස්ටයිල් එක ඕපන් වෙලා තියෙනවා. ළමයි දැනගෙන තියෙනවා මේ ස්ටයිල් එක ගැන. ඉතින් ගොඩක් සතුටු වෙනවා. ඉතින් මම කැමති ඉස්සරහට තියෙන ජෙනරේෂන් එකත් එක්ක හැම දෙයකටම මම දන්න දේ මම හැම දෙයකටම බෙදා ගන්න. ඉතින් ලංකාවේ ක්‍රම්ප් වෙනුවෙන් මම අනිවාර්යයෙන්ම ඉන්නවා. ස්ට්‍රීට් ඩාන්ස් කල්චර් එක ඒ කාලේ ලංකාවේ තියෙනකොට TV shows වල විතරයි මේ අපිට ගොඩක් ඒ chance එක හම්බුනේ. ඒ කියන්නේ 2004 2005 2006 කාලේ. ඉතින් TV shows වල විතරයි මේක තිබ්බේ. ඉතින් අපි ඒ කාලේ old school music සහ baggy ad ඒ වගේ දේවල් තමයි අපි සාමාන්‍යයෙන් t-shirt baggy ad ඒ විදිහට තමයි අපි අඳින්නේ. ඉතින් මගේ යාළුවෝ අතර CD ඒ කාලේ අපිට තිබ්බේ CD වල අපි රෙකෝඩ් කරගෙන අපි අපේ යාළුවොත් එක්ක ෂෙයා කරගෙන තමයි අපි හිප් හොප් ගැන අපි ගොඩක් උනන්දුවෙන් අපි ඒ දේවල් හොයන්න ගත්තේ. ඉතින් දැන් තියෙනකොට තාක්ෂණයේ එක්ක බලද්දී ඒ කාලේ අපි CDs වලින් අපි CD ගහගෙන ඉතින් අපි යාළුවොත් එක්ක බෙදාගෙන අපි අපේ ගෙදරවල වල ගෙවල් වල අපි ඒවා එකතු කරගෙන අපි ඒ ඩාන්ස් ඒ මියුසික් වල ආටිස්ට්ලාව ඩාන්සර්ස්ලා
ඒ ඩාන්සර්ස්ලා අපි ෆලෝ කරගෙන ඉතින් ඒ කල්චර් එකත් එක්ක අපි මාර විදියට බැඳිලා හිටියා ඒ කාලේ. ඉතින් අද වෙනකොට තාක්ෂණය අතින් දියුණුයි. ගොඩක් දේවල් තියෙනවා, ටියුටෝරියල් බලන් තියෙනවා, සෝෂල් මීඩියා තියෙනවා. ඉතින් ඒ කාලේ එහෙම තිබ්බේ නෑ. ඉතින් අපි ඒ කාලේ මාර සතුටකින් අපි මේ දේවල් හොයන්න ගත්තා. ඉතින් ඒ කාලේ මගේ යාළුවෝ හිටන් ඒ විදියට තමයි අපි හිටියේ. අපි ඕල් ස්කූල් මියුසික් සහ ඒ විදියට අඳින්න පැළඳින්න ඒ විදියට තමයි අපි ජීවත් වුණේ ඒ කාලේ ඉඳන්. ඉතින් අපිට ගොඩක් උණ තිබ්බා ඒ කාලේ ඉඳන් ඒ හිප් හොප් කල්චර් ගැන මොන වගේද මොන විදියටද මේ ඉන්නේ අපි ඒ ගැන ගොඩක් අධ්‍යයනය කරන්න ගත්තා. අපි ඒ ගැන ෆලෝ කරා. මම මේක පටන් ගන්න කාලේ මම මේ කල්චර් එක මේ ස්ටයිල් එක පටන් ගන්න කාලේ ගොඩක් ප්‍රශ්න තිබ්බා. ඉතින් එතකොට ඒ කාලේ ආර්ථික ප්‍රශ්න තිබ්බා. ඉතින් මගේ ෆැමිලි එක උනත් මට මේ පැත්තට සපෝට් කරේ නෑ. මේ පැත්තට ඉතින් මම ගොඩක් ඒ පැත්තෙන් අඩු වෙලා තිබ්බා. ඉතින් මම ටික කාලයක් යනකොට මම කම්පිටිෂන් වලින් වින් කරන්න ගත්තා. ඒ කාලේදී ලොකු බැටල් කම්පිටිෂන් වලින් මම වින් කරා. ඊට පස්සේ මට තේරුණා මට ටිකක් මගේ ආර්ථික පැත්තෙන් මං අපහසුතාවයේ ඉන්න නිසා මං ඒ කාලෙදී මං නැවතිලා හිටියා. නමුත් මම මේක සයිලන්ට් වෙලා හිටියත් මම මේ ප්‍රශ්නේ තේරුම් ගත්තා. මම දැන් මේ කාලේ එන්න ඕනේ, මගේ දේවල් කියන්න ඕනේ සහ මං කවුද කියලා දැනගන්න ඕනේ. මම ආයෙත් පටන් ගත්තා. මගේ නම වෙක්ස් ටී කියලා නමයි. මම කොහොමද මිනිස්සු අතරේ මේක එන්න ඕනේ සහ මම ඉන්න ඕනේ ඉන්න ජෙනරේෂන් මේ දැන් ඉන්නේ ජෙනරේෂන් එකට උදව් කරන්න කොහොමද සහ ඒක නිසා තමයි මම ආයෙ එකතු වුණේ. මම මේ දේවල් තේරුම් අරගෙන මම ආයෙත් ආවා. ඉතින් මගේ ජීවිතේ මම හොඳට තේරුම් ගත්තා. මේ නිහඬ කාලය තුලදී මම පසුබැස්ස දේවල් එක්ක මම ආයෙ පටන් ගත්තා. ඉතින් එහෙම තමයි මම ඉස්සරහට එන්නේ. මගේ නමින් වෙක්ස් ටී කියන නමින් මම ඉස්සරහට එන්නේ. දැන් ඉන්න ජෙනරේෂන් එක දිහා බැලුවොත් ඇත්තටම සතුටකුත් තියෙනවා දුකකුත් තියෙනවා. ඒක දැන් ඉන්න ජෙනරේෂන් එක ගොඩක් බලන්නේ ක්‍රවුඩ් එකේ පර්ෆෝමන්ස් කරලා ඒගොල්ලන් ෆේමස් වෙන්න බලන්නේ. ඉතින් සමහර කට්ටිය ස්ටයිල්ස් බලන්නේ නැහැ. ඒ කියන්නේ තමන්ගේ ස්ටයිල් එක ෆලෝ අප් කරනකොට තමන් ආසි ස්ටයිල් එකක් තියෙනවා නම් එහෙමයි වෙන්න ඕනේ. තමන් ආසි ස්ටයිල් එකක බේසික් ස්ටෙප් සහ ෆවුන්ඩේෂන් එක සහ ස්ටයිල් එක ඉගෙන ගන්න ඕනේ, ස්ටඩි කරන්න ඕනේ ගොඩක්. ඉතින් එහෙම තමයි ස්ටයිල් එකක් ඉගෙනගෙන ඉම්ප්‍රූව් වෙලා තමයි සාමාන්‍ය ප්‍රොෆෙෂනල් ඩාන්සර් කෙනෙක් වෙන්නේ. සමන්ගේ ස්කිල් එකත් එක්ක බිල්ඩ් අප් කරගෙන ඒක කල්බරේට් කරගෙන තමයි ඔයාගේ ටැලන්ට් එක ඔයා පර්ෆෝමන්ස් කරන්න ඕනේ. මං දකින්න විදිය ඒ විදිය. ඉතින් අද වෙලා තියෙන්නේ එහෙම නෙමෙයි. ගොඩක් සෝෂල් මීඩියාත් එක්ක මේ අතරතුර මේ ගොඩක් ඒගොල්ලන් ෆේමස් වෙන්න ගන්නවා. ඉතින් තමන්ගේ ස්ටයිල් එකක් මොකක්ද කියලා දැනගන්න නැතුව, කල්චර් එකක් දැනගන්න නැතුව, මේක කොහොමද ආවේ කියලා දැනගන්න නැතුව, ඉතින් මේ ස්ටයිල් එක ඒගොල්ලන් දන්නේ නැතුව එළියට දාන්න හදනවා. ඉතින් ඒගොල්ලන් ස්ටෙප් එකක් ඉගෙන ගත්ත පළියට ඩාන්සර් කෙනෙක් වෙන්න බෑ. ස්ටෙප් එකක් ඕන කෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන්. පොඩි ස්ටෙප් එකක් වුණත්, ලොකු ස්ටෙප් එකක් වුණත්, ඇඩ්වාන්ස් ස්ටෙප් එකක් වුණත් ඉගෙන ගන්න පුළුවන් ඕන කෙනෙක්ට. ඒම නෙමෙයි ස්ටයිල් එකක් කියන්නේ. ස්ටයිල් එකක තියෙනවා ගොඩක් දේවල්. ඉතින් මන් දෙන ඇඩ්වයිස් එක තමයි ඔයාලට ඔයා කරන ස්ටයිල් එකක්, මොකක් හරි ස්ටයිල් එකක්, ඒ කියන්නේ හිප් හොප් වල ඇතුලේ තියෙන ස්ටයිල් එකක් ඔයා ඉගෙන ගන්නවා නම් ඒක ගොඩක් අවධානයෙන් ඒ ගැන හොයලා සහ ඒකට කැප වෙන්න. වෙලාව අරගෙන ඒකට කැප වෙන්න. එහෙම තමයි ඒ ස්ටයිල් එක ඔයාටම තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඔයා ඒක කරගෙන යනකොට ඔයාගේ ලයිෆ් එකට කොච්චර වැදගත්ද සහ ඔයා ඒකෙන් එන්ජොයි වෙන විදිය. මම මේක ඉගෙන ගන්න කාලේ මට උමනාවක් තිබ්බේ නෑ සල්ලි උපයන්න සහ මට ෆේමස් වෙන්න. ඉතින් මට ඕනලා තිබ්බේ මේක ස්ටඩි කරන්න හොඳටම සහ මට කාලයත් එක්ක මං ගොඩක් ඒක වෙනුවෙන් කැප වුණා. ඉතින් අද වෙනකොට මම මේ ස්ටයිල් එකෙන් හම්බ කරනවා සහ මාව දැනගෙන තියෙන හැමෝම මගේ නමින් වෙක්ස් ටී කියලා නමින්. ඉතින් ඒකට හේතුව මම මේ පොඩි කාලේ ඉඳන් මේ සම්බන්ධව මං ගොඩක් හොයලා බලලා මම මේ ගැන කැප වෙලා ඉගෙන ගත්ත නිසා අද මේ වෙක්ස් ටී කියන කැරක්ටර් එක එළියට ඇවිල්ලා තියෙනවා.
සෝෂල් මීඩියා එක මං හිතන්නේ සෝෂල් මීඩියා එකත් එක්ක ඉන්නකොට ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයා කවුද කියලා දැනගෙන ඔයාගේ කැරක්ටර් එක ඔයා කවුද කියලා දැනගෙන ඔයා මොකද්ද කරන පාත් එක කියලා දැනගෙන ඔයා ස්ටයිල් එක බිල්ඩ් අප් කරගන්න ඕනේ සහ මන දැනුමක් තියෙන්න ඕනේ ස්ටයිල් එක ගැන. එහෙම වුණොත් ඔයාට ලේසි සෝෂල් මීඩියාත් එක්ක ගනුදෙනු කරන්න සහ මං හිතන්නේ ඒ විදිය. මම බලනකොට ඒ කාලේ එක දැන් මගේ ළඟ හිටපු යාළුවෝ ඒ වෙච්ච ප්‍රශ්නත් එක්ක සමහර වෙලාවට මාව ඩවුන් වෙලා තිබ්බ ප්‍රශ්න තිබ්බා. එතකොට මම ඒ දේවල්ට හොඳ නරක මං තේරුම් ගන්න ඕනේ මං ඒ වලට මුහුණ දෙන්න ඕනේ ප්‍රශ්න වලට. නමුත් මං මේ ප්‍රශ්න වලදී අවසානයේදී බැලුවා මොකද්ද හරි උත්තරේ කියලා. ඉතින් මම මේ අවසානයේදී මේ දේවල් එක්ක පැටලිලා ඉද්දි මං තේරුම් ගත්තා ජීසස් මාත් එක්ක එකතු වෙලා මා ඒ දේවල් වලින් ප්‍රශ්න වලින් මුදව ගත්තා. ඉතින් මම ඒ දේවල් වලින් ජය අරගෙන මම ලස්සනට ඉන්නවා. එහෙම බැලුවොත් එක අවස්ථාවක් බැලුවොත් මට කියන්න පුළුවන් සිලොන් ක්‍රම්ප් එක මං ලංකාවට ඇවිල්ලා මං ස්ටාර්ට් කරා සිලොන් ක්‍රම්ප් කියලා එක කරේ ලංකාවේ ක්‍රම්පර්ස්ලාට. ක්‍රම්ප් සිලොන් එක මන් තුලින් පටන් ගන්නකොට මට තේරුණේ ඒක හොඳ ආරම්භයක් සහ ඉස්සරහට එන ක්‍රම්පර්ස්ලාට ගොඩක් ඔපචුනිටි එකක් ඒක ගැන. ඉතින් ඒ දවස මට ප්‍රවුඩ් දවසක් කියලා මට හිතෙනවා. අලුතෙන්ම ඔයා ඩාන්සින් කරන පටන් ගන්නවා නම් ඔයා ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ හිප් හොප් කොහොමද ආවේ සහ ෆවුන්ඩේෂන් එක. ඒ ගැන ඉගෙන ගන්න ඕනේ. සහ රැල්ලට යන්නේ නැතුව මම කියන්නේ රැල්ලට යන්නේ නැතුව ස්ටෙප් එකක් ඉගෙන ගත්ත රැල්ලට යන්නේ නැතුව ඔයා මුලින්ම ඔයා කවුද ඔයාට කොහොමද පුළුවන් ඔයාට කොච්චර පුළුවන්ද කියලා දැනගෙන ඔයා ස්ටයිල් එකක් ඔයා ආසි ස්ටයිල් එකක් ඔයා හොයාගෙන ඒ ස්ටයිල් එක ස්ටඩි කරලා හොඳ ගොඩක් ස්ටඩි කරලා ප්‍රැක්ටිස් කරලා ඔයා කවුද කියලා පෙන්වන්න. රියල් සම්බන්ධව කිව්වොත් රියල් අන්ඩර්ග්‍රවුන්ඩ් කියන සම්බන්ධව ඔයා මුලින්ම ඉගෙන ගන්න ඕනේ ස්ටඩි එක. ඒ කියන්නේ ඔයා සාමාන්‍යයෙන් ඔයා ස්ටයිල් එකක් දන්නා පළියටත් ඔයා ඒ දේ තුලින් සක්සස් නැත්තම් ව්‍යාපාරික විදියට ඒ දේ හසුරන්න ගන්න දන්නේ නැත්නම් ඔයා ඒක ෆේල්. තමන් සක්සස් වෙන්නේ නැතුව කමියුනිටි එකක් ටාගට් කරන්න යන්න එපා. ඉස්සෙල්ලාම තමන්ගේ ආර්ථිකයෙන් සක්සස් වෙලා තමන්ගේ ස්ටයිල් එකෙන් සක්සස් වෙලා තමන්ගේ කමියුනිටි එක ගැන සක්සස් වෙලා තමන්ගේ ඩිසිප්ලින් එක සක්සස් වෙලා හැම දෙයකින්ම සක්සස් වෙලා නැත්තම් ඔයාට සක්සස් වෙන්න කට්ටියත් එක්ක එකතු වෙලා ඒ දේවල් කරගෙන යනකොට ඔයාට ගොඩක් අපහසු වෙනවා. ඔයාගේ කැරියර් එක ඔයා බිල්ඩ් අප් කරලා ඔයාට ඒක පෙන්වන්න. ගොඩක් තෑන්ක්ස් කරනවා මේ වෙනුවෙන් මට මේ වෙලාව හම්බෙච්ච එක නිසා. හිප් හොප් කෙනෙක් නවා හිප් හොප් ඩාන්සර් කෙනෙක් නම් ස්ටඩි කරන්න කලින් ඔයා ගොඩක් දේවල් ඔයාට සූ කරගන්න තියෙනවා. ඉතින් හම්බෙමු ඉස්සරහට. මගේ නම VXD. Peace out.